කළ පාලන කාලයේදී ලංකාව තුළ මේ දක්වා හඳුනා නොගත් ස්ථානයක නිෂ්පාදනය කරලා රෝගීන්ට ලබා දීපු ඉමුනොග්ලොබියුලින් තුළ ඉමුනොග්ලොබියුලින් නොතිබිච්ච බව, බැක්ටීරියා විස අඩංගු ද්‍රාවණ තිබිච්ච බවත්, රිටුක්සිමැබ් කියන පිළිකා නාශක ඖෂධය වෙනුවට ඒ තුළ සෝඩියම් ක්ලෝරයිඩ් රසායනය අඩංගු යම් දියරයක් තිබිච්ච බව ගරු නීතිපතිතුමන් අධිකරණයට වාර්තා කළා. එනිසා මේ ස්පිරිතාලයකට ගියාම එවැනි සිදුවීමක් වීම, එවැනි තත්ත්වයක් ඇතිවීම අරුමයක් පුදුමයක් නෙමෙයි. ඒක තමයි ස්පිරිතාල තියෙන්නේ. ස්පිරිතාලෙට යනවා නම් ලක්ෂයක්, ඒ ලක්ෂ ආපහු යහතින් එන්නේ නැහැ. ඒ නිසාම තමයි අපාසනාවට බල්ශාලාවක් දාලා තියෙන්නේ ස්පිරිතාල ඉස්සර. දවස්වල වැඩිපුරම අහන්න දකින්න ලැබෙන දෙයක් තමයි මේ කෙහෙලිය සහ බාල බෙහෙත්. එමන් නැත්නම් බාල එන්නත් සම්බන්ධ කතා බහ. එතනදී ඔයාලා අහලා ඇති එන්නත් වර්ග දෙකක් ගැන කතා කරමු. Human immunoglobulin සහ rituximab කියන එන්නත් දෙක. අපි දන්නවා මේවා පිළිකා රෝගීන්ට ලබා දෙන බෙහෙත් ඖෂධ දෙකක් කියන. මේ එන්නත් දෙකේ තිබිලා තියෙන්නේ මාරාන්තික බැක්ටීරියා සහ ලවණ ජලය කියලා ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය සහිත ජර්මනියේ විද්‍යාගාරයක් මගින් සනාථ කරලා තියෙනවා. හරි. අපි බලමු ඇත්තටම මේ IVIG සහ rituximab එන්නතේ තිබිය යුත්තේ මොකක්ද? මේ එන්නත මොකක්ද? මේකෙන් වෙන්නේ මොකක්ද? එන්නත ලබා නොදුන්නොත් රෝගීන්ට මොකක්ද වෙන්නේ කියලා. මොකක්ද මේ IVIG? සරලවම කිව්වොත් IVIG කියන්නේ රෝගවලට එරෙහිව සටන් කිරීමට ශරීරයේ ප්‍රතිශක්තිකරණ පද්ධතියට උදව් කරන ප්‍රතිදේහ අඩංගු ඖෂධීය ද්‍රාවණය. IVIG වල අඩංගු වෙන්නේ ශරීරයේ රෝගවලට එරෙහිව සටන් කරන ස්වාභාවික ප්‍රතිදේහයි. මේවා විවිධ පරිත්‍යාගශීලී දහස් ගණනකගේ රුධිර ප්ලාස්මාවෙන් එකතු කරගෙන නිෂ්පාදනය කරන ලද ඖෂධීය ද්‍රාවණයක්. IVIG එන්නත ලබා දෙන්නේ ඇත්තටම ප්‍රතිශක්තිකරණ පද්ධතිය ශක්තිමත් කිරීමට ලබා දෙන ඖෂධයක් විදිහට. විවිධ වර්ගයේ රෝගවලට ලබා දෙනවා. මෙතනදී අපි කතා කරන්නේ කොහොමද මේක පිළිකා රෝගීන්ට අදාළ වෙන්නේ කියන එක. පිළිකා ප්‍රතිකාරකයක් විදිහට ලබා දෙන කීමෝതെරපි නිසා රෝගීන්ගේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය යම්තාක් දුරකට දුර්වල වෙනවා. මෙතනදී ප්‍රතිශක්තිකරණ පද්ධතිය ශක්තිමත් කරන ඖෂධයක් විදිහට තමයි මේ IVIG එන්නත ලබා දෙන්නේ. එහෙම නොවුනොත් වෙනත් ආසාදන තත්ත්ව නිසා මෙම පිළිකා රෝගීන් තවදුරටත් රෝගී තත්ත්වයට පත් වෙන්න පුළුවන්. එතකොට rituximab කියන්නේ මොකක්ද? rituximab කියන්නේ ප්‍රතිදේහ වර්ගයක් තමයි. මේක අයිති වෙන්නේ මොනොක්ලෝනල් ඇන්ටිබොඩි කියන කාණ්ඩයට. මේක රසායනාගාරයකදී තමයි නිපදවන්නේ. ඉතින් මේකෙන් වෙන්නේ පිළිකා සෛලවල මතු පිට ඇති විශේෂ ප්‍රෝටීනයක් වන CD20 කියන ප්‍රෝටීනය හඳුනාගෙන ඒවා විනාශ කිරීම. මේක ඍජුවම පිළිකා සෛල මරා දැමීමෙන් හෝ වෙනත් ප්‍රතිශක්තිකරණ සෛලවලට ඒවා විනාශ කිරීමට උදව් කිරීම තමයි මෙම rituximab වලින් සිද්ධ වෙන්නේ. ඒ වගේම විවිධ කීමෝതെරපි ප්‍රතිකාර සමග rituximab ලබා දෙන ප්‍රතිකාරයේ කාර්යක්ෂමතාව වැඩි කිරීමට. හරි. දැන් බලමු මේ එන්නත් ලබා නොදුන්නොත් මොකද්ද වෙන්නේ කියලා. rituximab ලබා නොදුන්නොත් පිළිකාව වර්ධනය සහ පාලනය කරන්න අපහසු තත්ත්වයට පත් වෙන්න පුළුවන්. ඒ වගේම තමයි වෙනත් ප්‍රතිකාර ක්‍රමවල සාර්ථකත්වය පවා අඩු වෙන්න පුළුවන් මෙය නොදුන්නොත්. IVIG නොලැබුණොත් මොකක් වේවිද? ප්‍රතිශක්තිකරණ පද්ධතිය දුර්වල වූ පිළිකා රෝගීන්ට දරුණු ආසාදන ඇතිවීමේ අවදානම වැඩි වෙන්න පුළුවන්. ඒ වගේම තමයි එම ආසාදන හේතුවෙන් රෝගී තත්ත්වය උග්‍ර වෙලා සංකූලතා ඇති වෙන්න පුළුවන්. කෙටියෙන්ම කිව්වොත් මේ ඖෂධ දෙකම පිළිකා රෝගීන්ගේ ජීවිතය බේරා ගන්න ඊගෙන ඉතාම වැදගත් ඖෂධ දෙකක්. ඉතින් මේ ඖෂධ වෙනුවට පිළිකා රෝගීන්ට ලබා දීලා තියෙන්නේ දරුණු බැක්ටීරියා සහ සෝඩියම් ක්ලෝරයිඩ් අඩංගු ජලය. මේ වගේ ප්‍රතිඵල දැනටමත් රෝගීන්ට ලැබිලා ඇති. එහෙමත් නැත්නම් ලැබෙන්නේ නැති. ඒ නිසාම තමයි අපාසනාවට බල්ශාලාවක් දාලා තියෙන්නේ ස්පිරිතාල ඉස්සර.